හලෝනේ. එහෙනම් අද අපි යන්න හදන්නේ විශේෂ තැනකට. ඒ අපේ ගමේ තියෙන ලස්සනම පන්සලකට. අපි එහෙනම් එතනට ගිහිල්ලා හැබැයි අපේ හිත නිවන්නේත් එතනම තමයි. අපිට ප්‍රශ්නයක් ආපු හැටි අපි එතන තමයි යන්නේ. මට අද මාත් එක්ක යන්නේ අපේ අම්මා. අපි දෙන්නත් එක්ක පන්සලට ගිහිල්ලා ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට දාන්න. බලන් ඉන්න. අද ඉතින් ගමන් සජා වෙන්නේ මේ තියෙන බයිසිකලේ තමයි. සෙට් එක. දැන් පන්සලට යන්න තමයි ඉන්නේ අපේ අම්මත් එක්ක. පන්සලට දැන් අපි ළඟයි. පන්සලට දැන් කිට්ට වෙලා දින්නේ. මේ දින අපේ පන්සල. අපේ පන්සලට ඇවිල්ලා ඉන්නේ. පන්සලේ දැන් ඇතුල් වෙන තැන ඉන්නේ. මේ පන්සල මාර නිෂ්කලංකයි. කාලටත් අපිත් එක්ක ගියාට පස්සේ තේරෙයි අපි ගිහිල්ලාම බලමු. ඇතුළට දැන් යන්න තමන් ඉන්නේ. මාර නිෂ්කලංකයි. මාරම නිෂ්කලංකයි මේ පරිසරය. මිනිස්සුත් මේ හරිය එන අඩුයි. මාරම නිෂ්කලංකයි. අර බලන්න අර ආච්චිලා වඳින විදිය. ආච්චිලා ඇවිල්ලා මෙතනට එලා හිතේ තියෙන ප්‍රශ්න කියලා හැම දෙයක්ම නැති කරන් හිත නිදහස් කරන් යන්න එන්නේ මේ පන්සලට තමයි. බලන්න මේ දුල කොච්චර පිරිසිදුද කියලා. උදේදාවට ඇවිල්ලා වාඩිලා ඉඳදී නිදහස ආය කොයි විදියක් හම්බෙන්නේ නැහැ. බලන්න කොච්චර නිෂ්කලංකයිද කියලා. මේ හරි හැම තැනකම අපිට වාඩිලා හිතේ තියෙන ප්‍රශ්න හැම දෙයක්ම කියලා නිදහස් කළා. මාර් ෆීලිං එකක් ඒක. පන්සලකට ඇවිල්ලාම පින් කළා. මිනිස්සුත් එක්ක කතා කරලා හිතේ තියෙන ප්‍රශ්න කියලා පුදීදා වාන්සීදාවට ඇවිල්ලා පැන්දෝනේ කළා. හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම හැම දුකක්ම කියලා හිත නිදහස් කරගන්න. මාරයි ඒක. වචන වලින් කියන නිම කරන්න බැරිද? මේ බලන්නේ ලස්සන පොදි. මේ මිදුල සලුවේ ලස්සන බලන් තියෙන නිෂ්කලංක වායි ඉරේලියත් එක්ක අර මාරම ලස්සනනේ. ඉතින් අපේ චෛත්‍යය ඇතුළ බලන්න කොච්චර ලස්සනද කියලා. කොච්චර ලස්සන පන්සලක්. මම ඒක තමයි කිව්වේ. අපේ පන්සල මහරම නිදහසිත කියලා කියන්න වචන නැති පන්සල. මේ පරිසරය කියපු දේ තේරෙනවා. මාරම නිෂ්කලංකයි. ඊළ බලමු තව අපේ පන්සලේ. බලන්න අපේ පන්සලේ ඉන්න සත්තු මොණ්ඩු සෙබඩු ඉන්නවා.
ඉතින් මේ මාර ලස්සන පරිසරයක් නැති. චුට්ටක් සවන් දෙන්න කුරුල්ලොන්ගේ ශබ්ද වලට. පන්සලේ තියෙන විශේෂම දේවල්ට පෙන්වන්නද චෛත්‍යයේ බෝධියයි පිළිම මන්දිරයි ඔක්කොම අරුණම අපේ පන්සලේ තියෙන විශේෂ දෙයක්. ඒ දේ මම ඔයාලට දැන් පෙන්වන්න යන්නේ. කොච්චර ලස්සනයිද රැයට මම පෙන්වන්න ලයිට් දැම්මට පස්සේ තේගම් බලන්න මහා ලස්සනයි ඈ. සුමනදවන්තියේ වඩි. පොකුණ මැද්දෙන් යන්නදී මම හරිය කාපාට ලයිට් දාන මාරම ලස්සනයි රැයට. අපේ අම්මා නැත්තන ඉන්නවා. ඉන්න අපේ අම්මා. ලස්සනයි. ඉතින් අද පොකුණ මේ පොකුණේ වෙන්නට ඉන්නවා පාත්තයෝ. පාත්තයෝ ටික අර කූඩුවේ දැන් දාලා සත්තු කනවනේ අවසර. ඊට පස්සේ කූඩුවට දාලා තින්නහලු ලොකෝ අමුදුරු. බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ මෙන්නවාද අම්මා ඇස් පියන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් කවිදම සපල අවසන් මොහොතේ ඉතිරියුණ කල කඳ නොදයි මට කුරුම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්